මගේ දෙමව්පියන් ක්‍රීඩාව අතරතුර මගේ කාමරයට ඇතුළු වී මගේ කොන්සෝලේ විසන්ධි කළා. මගේ තාත්තා මගේ වාර්තා කාඩ්පත ඉහළට ඔසවා ඔබේ ශ්‍රේණිය එනතුරු තවත් ක්‍රීඩා නැහැ යයි පැවසුවා. පසුදා මම කුස්සියට ගොස් ඔහුට කිව්වා මගේ මිතුරා ඔහුගේ නිවසේ අධ්‍යයන කණ්ඩායමක් ආරම්භ කරන බව. මගේ තාත්තා ඒ පළමු රාත්‍රියේ මාව බස්සවා මගේ බෑගය රැගෙන මම ඇතුළට යන ආකාරය දුටුවා. ඔහු මේසේ මත පෙළපොත් දැක සිනාසෙමින් වාහනේ පදවාගෙන ගියා. මගේ මිතුරාගේ අම්මා අපිව වාඩි කරවා පළමු පය සඳහා අපට ගෙදර වැඩ කිරීමට සැලැස්සුවා. ඒ පය අවසන් වූ දෙවන අවස්ථාවේදී මගේ මිතුරා ෆෝර්ට්නයිට් ක්‍රියාත්මක කළ අතර අපි රාත්‍රියේ ඉතිරි කාලය සඳහා ක්‍රීඩා කළා. මගේ තාත්තා මාව රැගෙන ගිය විට ඔහු කෙසේ සිදු වූවාදා කියා ඇසුවා. මම ඔහුට කිව්වා අපි මුළු කාලයම පාඩම් කළා කියලා. ඔහු මගේ උරහිස මිරිකලා කිව්වා ඒ මගේ කොල්ලා කියලා. ඊට පස්සේ සෑම රාත්‍රියකම ඔහු පළමු පයේදී නැගිට ජනේලයෙන් ඉවි බලනවා. පෙළපොත් එළියට මේසේ පුරා ගෙදර වැඩ පැතිරුණා. අපි ෆෝර්ට්නයිට් වලට මාරු වන විට ඔහු බොහෝ කාලයක් ගත වී තිබුණා. ඒ රාත්‍රියක මගේ මිතුරාගේ අම්මා පිටතට පැමිණ ඔහුට කිව්වා ඔයාගේ පුතා මගේ පුතාට ගෙදර වැඩ කරන්න බල කරනවා. ඔහු කවදාවත් පුරුදු වෙලා හිටියේ නැහැ. ඊට පස්සේ මගේ තාත්තා කාරකින් බහින එක නැවැත්තුවා. එයා හෝන් ගෙවුවා විතරයි මම එළියට ආවා. එක දවසක් රෑ මම ජනේලෙන් එළිය බැලුවා. මගේ තාත්තා පීට්සා පෙට්ටියක් කරන් ඩ්‍රයිව් වේ එක දිගේ ඇවිදගෙන ආවා. එයා මගේ යාළුවාගේ දෙමව්පියන්ට ස්තුති කරන්න ඇතුළට ආවා. මම සෝෆාවෙන් බිමට පැන්නා. මම මගේ යාළුවාගේ අතක් ගැහුවා. එයා කෑ ගැහුවා ගණිත පොත් ගන්න කියලා. අපි සෝෆා කුෂන් යටට පාලක විසිකලා ඉස්සරහා දොර ඇරෙනකොට පෙළ පොත් ඇරලා තිබුණා. මගේ තාත්තා පීට්සා එක hina වෙවි ඇතුළට ගියා. එයා ගණිත පොත් වලින් පිරුණු මේසේ දිහා බලලා දිලිසෙන්න පටන් ගත්තා. එයා ෆෝන් එක එළියට අරන් කලණීය පොතක සමීකරණ පෙන්නන මගේ ඡායාරූපයක් ගත්තා. මට තාමත් බීජ ගණිතයේ D එකක් තිබුණා. මම ඔළුව වනලා අපි ෆෝර්ට්නයිට් චරිත පසුබිමෙන් ඉවත් කරන අතරතුර මම කතා කරන්නේ මොකක්ද කියලා මම දන්නවා වගේ ඇඟිල්ල දිගු කළා. මගේ තාත්තා ඡායාරූපේ මගේ අම්මාට යවුවා. ඇයි ඒ රෑ මට කතා කළේ ඇයි කොච්චර ආඩම්බරද කියලා අඬ අඬා. එයා ආපහු ඩ්‍රයිව් වේ එකකින් හෝන් කරන්න ගියා. එයාලට නම් මම ගණිත උපදේශකයෙක්. නමුත් ඇත්තටම මම ෆෝර්ට්නයිට් වල හොඳම 10 දෙනා.